සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලු දෙනාටම. එහෙනම් අපි අද අපේ වර්ක්ෂොප් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයට අදාළව ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් හදාගන්නේ කියලා. ඒතර මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම අපේ අවධානය යොමු කරන්නේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයේ තියෙන orders සහ inventory වලට අදාළ data කොහොමද හරියාකාරව manage කරගන්න Excel sheet එකක් සහ සරල dashboard එකක් නිර්මාණය කරගන්න කියන්නේ. මේකෙදී මම කියන්න කැමතියි අපි මේකෙදී සරලවම එක කුඩා ව්‍යාපාරයකට අදාළව තමයි dashboard එක නිර්මාණය කරන්නේ. ඒ වුණාට ඒකේ යම් පොඩි වෙනස්කම් කරගෙන ඒක ඔයාගේ business එකට අදාළව develop කරගන්න පොඩි වැඩ ටිකක් තමයි ඔයගොල්ලන්ගේ පැත්තෙන් ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ. ඒකෙදී මොකක් හරි නොතේරෙන දෙයක් මොනවා හරි පැහැදිලි කරගන්න දෙයක් ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ අපේ කමියුනිටි එකට යොමු කරන්න. එතකොට අපිට හැකියාව තියෙනවා මේ වර්ක්ෂොප් එකේ ඉදිරියේ කතා කරන දේවල් වල ඔයගොල්ලන්ට එන ගැටලු निराකරණය කරලා ඔයගොල්ලන්ටත් මේ අපි හදන වගේ හොඳ ප්ලැට්ෆෝම් එකක් ඔයගොල්ලන්ගේම මහන්සියෙන් හදාගන්න ඔයගොල්ලන්ටම අවශ්‍ය විදිහට හදාගන්න උදව් කරන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි අපේ වැඩේ පටන් ගමු. ඒකෙදී මම කියන්න කැමති මේක ඔයගොල්ලන්ට ඕනම දැනට තියෙන ඕනම free AI platform එකක් free option AI platform වල තියෙන free option එක පාවිච්චි කරලා පහසුවෙන් හදාගන්න පුළුවන් විදිහක් තමයි අපි අද කියලා දෙන්නේ. මේ workshop එක ඇතුළේදී අපි ඒක කරන්න පාවිච්චි කරන්නේ Gemini කියන platform එක. එහෙනම් මම දැන් මගේ ස්ක්‍රීන් එක share කරලා ඔයගොල්ලොත් එක්ක මේ platform එක හදන්න මේ dashboard එක හදන්න පටන් ගන්නම්. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ ඔක්කොම පේනවා ඇති කියලා. එහෙම වුණොත් මුලින්ම පොඩි වෙලාවක් අරගෙන අපි මේ කරන්න යන වැඩේ අපි පොඩි ගයිඩ් බුක් එකකට සරලව සියලුම ස්ටෙප් ඉන්ක්ලූඩ් කරලා පොඩි PDF එකක් පොඩි ගයිඩ් බුක් එකක් හදලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට මේ වර්ක්ෂොප් එක අවසානයේ අපි ලැබෙන්න සලස්වනවා. ඒක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඉස්සරහට මේ විදිහේ ඩෑෂ්බෝඩ් හදන්න පුළුවන්කම හම්බෙනවා. එතකොට අපි මේ වර්ක්ෂොප් එක ඇතුළේ මේකේ තියෙන පියවරවල් පාවිච්චි කරලා තමයි අපේ platform එක අපේ dashboard එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පහසුවෙන් මේ PDF එක refer කරලා ඔයගොල්ලන්ගේ dashboard එක හදා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. වගේම මේකෙදී ඔයගොල්ලන්ට කියවලා නොතේරෙන තැන් වීඩියෝ එක අපේ මේ වීඩියෝ එක බලලා මේ workshop එක අවසානයේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්කම හම්බ වෙනවා. එහෙනම් මේකේ හැමෝටම පේනා වගේ පළවෙනි පියවර තමයි අපේ ඕනම දෙයක් කරනකොට පළවෙනි පියවර තමයි අපිට ඩෑෂ්බෝඩ් එකක් හදනකොට මොනවා හරි data management system එකක් හදනකොට පළවෙනි දේ තමයි අපිට ඕනේ කරන්නේ මොන dataද කියන එක අපි දැනගන්න ඕනේ. මේකෙදී ඔයගලන්ට දැනට ඔයගොල්ලෝ මේ ඒරියා එකට අදාළව මොන යම් ආකාරයක data manage කිරීලා කරනවා නම් ඒකට අදාළ Excel sheet එක එහෙම නැත්නම් ඒකට අදාළ data set එක දෙලින්ම මේ prompt එක පාවිච්චි කරලා Gemini එකට දාලා එහෙම නැත්නම් මේක යම් දුරකට improve කරලා Gemini එකට දාලා ඔයගලන්ට පුළුවන් පොඩි discussion එකක් initiate කරලා finalize කරගන්න දැනට පාවිච්චි කරන data set එක හොඳ dashboard එකක් හදන්න ප්‍රමාණවත්ද එහෙම නැත්නම් ඒගොල්ලෝ Gemini එකෙන් මොනවා හරි suggest කරන තව මොනවා හරි data ඔයගලන්ගේ data ඔයගලන්ගේ Excel sheet එකට ඔයගලන්ගේ database එකට include කරගත්තොත් හොඳද නරකද කියන එක ඔයගලන්ට decide කරන්න පුළුවන්. එහෙනම් වැඩිකට කතා නැතුව අපි පළවෙනි prompt එක මේ විදිහට copy කරගෙන අපේ Gemini platform එකට ගිහිල්ලා මේ විදිහට paste කරගන්නවා. මේ paste කරගත්තාම ඔයගලන්ට පේනවා ඇති මම අර කලින් කිව්වා වගේ මම මේ platform එක මේ dashboard එක හදන්න යන්නේ online retail business එකකට අදාළව. ඒතකොට ඒකට අදාළ orders සහ inventory manage කරන්න ඕන කරන data ටික තමයි
මුලින්ම මම මේ ජෙනරේට් කරගන්න. ඒකට පොඩි වෙලාවක් යයි මේ ස්ක්‍රීන් එකේ තියෙනවා වගේ. මේකෙදී අපි දීලා තියෙන ප්‍රොම්ප්ට් එකට අනුව අපිට ප්‍රධාන data set වර්ග දෙකක් ලැබෙන්න ඕනේ වෙන වෙනම. එකක් order management වලට මේ ඔයගලන්ට ස්ක්‍රීන් එකේ දැන් පේනවා වගේ order data set සහ ඊළඟට inventory management වලට අදාළ inventory data set. මේකේ මට roughly පේන හැටියට කිසිම වෙනස් කරන්න දෙයක් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඒ වුණාට ඔයාගේ බිස්නස් එකට අදාළව මේක පැහැදිලිව ඔයා කියවලා පාග්ට මොන හරි ඇඩ් කරන්න දෙයක් තියෙනවා නම් ඒකත් prompt එකක් ආධාරයෙන් මෙන්න මේ දේවල් ටික ඇඩ් කරන්න. මේ ටික මට මෙන්න මේ inventory data set එක ඕනේ. මෙන්න මේ ටික මට order data set එක ඕනේ. නැත්නම් මෙන්න මේ ටික මේකෙන් අයින් කරලා දෙන්න කියලා රික්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම හදාගත්තට පස්සේ අපේ ඊළඟ පියවර තමයි මට PDF drive එකට ගියොත් බලලා ගන්න පුළුවන්. ඊළඟ පියවර තමයි අපේ මේ data ටික ඉස්සරහට එන්ටර් කරන්න ඕනේ කරන Excel sheet එක හදාගන්න. ඒකත් අපි හදාගන්නේ Gemini එකෙන්මයි. ඒක ඔයාට පහසුවෙන් මෙන්න මේ prompt එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. අපි copy කරලා paste කරනවා. මේකෙදි මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි මේ හැම prompt එකක්ම දෙන්න ඕනේ එකම chat එක. එහෙම දුන්නොත් තමයි එකිනෙකට අපි කතා කරපු දේවල් link වෙලා හරියාකාරව end product එකක් end dashboard එකක් අපිට ගන්න පුළුවන්කම හම්බෙයි. මේකේ Excel sheet එක දෙන්නත් අර වගේම ටිකක් වෙලාවක් යනවා. එතකොට මේ හම්බෙන Excel sheet එක අපි download කරගන්න අපි save කරගන්න ඕනේ. මේක තමයි ඊටමත් වැදගත්ම file එක. මොකද මේකේ තමයි අපි හදන data ටික අපි include කරන data ටික save වෙන්නේ. අපිට දැන් අපේ Excel file එක හම්බුණා. බලමු ඒකේ කොහොමද අපේ අර කලින් හදාගත්ත data set එක arrange වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා අපි prompt එකේ දුන්න විදිහටම sheet දෙකකට order වලට අදාළ data වෙනමයි, inventory වලට අදාළ data වෙනමයි. මෙතන කියනවා මේකේ දැනට roughly draft data වගේක් තියෙනවා. මේ ටික අපි දැනට තියාගමු. අපේ platform එකේ ඉස්සරහට කරන දේවල් ටික සහ dashboard එක හරියාකාරව වැඩ කරනවද කියලා බලා ගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම අයින් කරලා ඔයාට ඔයාගේ කම්පැනි විස්තර ටික දාලා වැඩේ කන්ටිනියු කරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මේ විදිහට මම මේ හදාගත්ත Excel sheet එක download කරගන්නවා. ඊට පස්සේ අපි යම් බලන්න ඊළඟ පියවර මොකක්ද කියලා. මේ විදිහට Excel sheet එක හදාගත්තට පස්සේ ඊළඟ පියවර තමයි මේ Excel sheet එකේ තියෙන data ටික හරියට පෙන්වන්න ඕන කරන dashboard එකේ front end එක හදාගන්න. මේකට ඔයගොල්ලෝ කෝඩින් දැනගන්න ඕනේ නෑ. මෙන්න මේ prompt එක පාවිච්චි කරලා අපිට මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන්. මේ කෝඩ් එකේදී අවධානය යොමු කරන්න ඕනේ කොටස් කිහිපයක් තියෙනවා. විශේෂයෙන් දැනගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක මේකෙදී ඔයා අනිවාර්යෙන්ම කියන්න ඕනේ අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ platform එක අනුව අපි ඉස්සරහට මේ වෙබ්සයිට් එකේ මේ data ටික server එකක් හැටියට upload කරන්න හිතන් ඉන්නේ Netlify කියන platform එකේ. එතකොට ඒකට අදාළව ඒකට support කරන විදිහට අපේ data ටික අපි හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ HTML file එක අපි හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට අපේ ඊළඟ ස්ටෙප් එකට අදාළ කරන පොඩි කෝඩ් එකක් paste කරන්න ඕන කරන prompt එක අනිවාර්යයෙන්ම ඒ part එක මේ prompt එකේ තියෙනවද කියන එක පිළිබඳව සැලකීමක් වෙන්න ඕන. මේකට අදාළව ඔයාලට පේනවා දැන් HTML file එකක් හැදිලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා තව එක file එකක්. මෙතන file දෙකක් ඇත්තටම හැදෙන්න ඕනේ මේ prompt එක අවසන් වුණාට පස්සේ.
එකක් තමයි HTML ෆයිල් එක. මේකේ නම index.html. ඊට පස්සේ robot.txt කියලා ෆයිල් එකකුත් හැදෙන්න ඕන. හරිද? එතකොට මේකෙදී මේ විදිහට Excel sheet එකෙන් එයාට ඕන කරන data ටික අරගෙන dashboard එක හදා ගන්නවට අමතරව ඔයාට හිතන්න ඔයාට මොකක් හරි reference dashboard එකක පින්තූරයක් තියෙන නැත්නම් අදහසක් තියෙන. අන්න ඒ වෙලාවේදී ඔයා කරන්න ඕනේ ඒ පින්තූරය ෆොටෝ එකක් අරගෙන මේ prompt එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා නම් ඒක ඩවුන්ලෝඩ් කරලා මෙතනට දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හිතේ තියෙන අදහසක් නම් ඒක පටුවට ඇඳලා ඒකේ ෆොටෝ එකක් අරගෙන මෙතනට දාන්න පුළුවන්. දැන් අපි බලමු එහෙම කරන්නේ කොහොමද කියලා. ඒතර මම මේ කලින් ඩවුන්ලෝඩ් කරගත්ත එකක් තියෙනවා. අපි ඉන්ටර්නෙට් එකකින්ම බලමු. එතකොට මේකේ ඉමේජස් වලට ගිහිල්ලා අපි බලමු අපිට ගැලපෙන මොකක් හරි ඩෑෂ්බෝඩ් එකකට ඉන්ෆෝරියා විස්තරයක් තියෙනවද කියලා. මට හිතෙනවා මෙන්න මේ වගේ පින්තූරයක් තිබ්බනම් හොඳයි කියලා. එතකොට මම කරන්නේ මේක කොපි කරගෙන අර prompt එක දුන්න තැනටම ගිහිල්ලා මෙතනට මේක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර අපි කලින් කොපි කරගත්ත prompt එකම නැවත කොපි කරලා එතන paste කරන්න. වඩාත් හොඳට ඔයාගේ Excel sheet එකත් මේකට link කරගන්න ඕනේ නම් කලින් මේක chat එකේ තියෙනවා තමයි. ඒකට අදාළව ඔයා ඒක include කරන එක අනිවාර්ය නැහැ. අර අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත Excel sheet එක මේකෙම හදාගත්ත Excel sheet එක ඒකත් ඔයාලට කැමති නම් මෙතනට දාගන්න පුළුවන්. දාගෙන ඉවරනාට පස්සේ ඔයාලට හොඳ කෝඩ් එකක් කලින් හමුුණාට වඩා ගොඩක් හොඳ ඔයාටම අවශ්‍ය කරන කෝඩ් එකක් විදිහේ කෝඩ් එකක් මේකෙන් අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. අර කියපු ෆයිල් ඉන්ටර්ෆේස් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක හැටියට. ඒතර මේකේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඔයගලන්ට ෆයිල් දෙකක් හම්බ වෙන්න ඕනේ. එකක් තමයි index.html ෆයිල් එක, අනිත් එක robot.txt ෆයිල් එක. එහෙනම් පොඩි වෙලාවක් යයි. මම පේනවා දැන් මේ විදිහට ඒ කෝඩ් එක ඒගොල්ලෝ ඉවර කරනවා AI විසින්. මේ විදිහට දැන් HTML ෆයිල් එකයි robot.txt කියන ෆයිල් එකයි ඇදලි ඉවරයි. එතකොට අපි ඊළඟට කරන්නේ මේ ෆයිල් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න එක. අර Excel sheet එක ඩවුන්ලෝඩ් කරගත්තා වගේම මේක ඩවුන්ලෝඩ් කරලා ඉවරනාට පස්සේ අපිට ක්ලියර් මේ ෆයිල් ටික සෙපරේට් කරලා තියාගන්න ඕනේ හින්දා අපි ගිහිල්ලා අපේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙච්ච තැනට ෆෝල්ඩර් එකක් හදමු. මේ ෆෝල්ඩර් එක හදලා මේකේ dash කියලා ෆෝල්ඩර් එකක් හදලා මේකට අපි අර හදාගත්ත ෆයිල් ටික ඔක්කොම මූව් කරගන්න. ඒක අපි ඉස්සරහදී මේ ෆයිල් ටික එක්ක වැඩ කරන්න ලේසි. හරි. ඊට පස්සේ මෙතනදී කරන්න ඕන තව වැඩක් තියෙනවා. මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් ටික රීනේම් කරගන්න. මේක රීනේම් කරගන්න ඕනේ අර අපි කලින් මෙන්න මෙතන ඇවිල්ලා තියෙන නම් වලට අදාළව index.html එක සහ HTML ෆයිල් එක index.html හැටියට
txt ෆයිල් එක robot.txt හැටියට නම් කරගන්න. එතකොට මේකේ ඔයාලට ෆෝමැට් මේ ඇවිල්ලා ඔයාලට පේනවා html ෆයිල් එක. මේක txt ෆයිල් එක. මේකේ ඔයාලට properties වලට ගිහිල්ලා මේක තහවුරු කරගන්න පුළුවන් ඔයාලට අයිඩියා එකක් නැත්නම් මොකද්ද ෆයිල් ෆෝමැට් එක කියලා properties ඔයාලට බලන්න පුළුවන් මෙතන ෆයිල් ටයිප් එක html කියලා පෙන්නලා තියෙනවා. එතකොට ඒක තමයි අපි index.html කියලා save rename කරගන්න ඕනේ. html කියලා rename කරගන්න ඕනේ. ඊළඟ එක මේ txt ෆයිල් එක ඒක ගොඩක් වෙලාවට ෆයිල් ටයිප් එක text document හැටියට තමයි පෙන්නන්නේ. මේක අපිට txt කියලා save කරගන්න. මේක robot.txt කියලා save කරගන්න rename කරගන්න පුළුවන්. ඒ ටික ඉවරනට පස්සේ ඊළඟ පියවර මොකක්ද කියලා අපි බලමු. ඊළඟ පියවර වෙන්නේ මේ හදාගත්ත ෆයිල් ටිකෙන් Excel ෆයිල් එක අපිට Google Drive එකට අප්ලෝඩ් කරන්න ඕනේ. මේ Google Drive එකට අප්ලෝඩ් කරන ෆයිල් එකේ තමයි අපි ඩෑෂ්බෝඩ් එකෙන් අප්ලෝඩ් කරන ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන විස්තර ඔක්කොම රෙකෝඩ් වෙන්නේ සහ ඒක රෙකෝඩ් වෙන විස්තර ඩෑෂ්බෝඩ් එකට ගන්න. එතකොට මේකදී ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ Google Drive එකට log වෙන්න වෙනවා. එකපාරට google.com එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට Google Drive එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට Google Drive එකට log වෙන්න පුළුවන්. log වෙලා ඒකෙත් අපි කලින් හදාගත්තා වගේ folder එකක් හදාගමු. එකට dashboard data කියලා දානවා. දාලා මේ ෆයිල් එක ක්‍රියේට් කරගන්නවා. මේක ක්‍රියේට් කරගත්තට පස්සේ ඒක ඇතුළට අර අපි කලින් හදාගත්ත Excel sheet එක move කරගන්න. හරි. දැන් මේ Excel sheet එක අප්ලෝඩ් වෙලා තියෙනවා. අපි දැන් මේක ඇතුළට ගිහිල්ලා කරන්න ඕන විශේෂ වැඩක් තියෙනවා. දැන් මේ අප්ලෝඩ් කරගත්ත Excel sheet එක ඇවිල්ලා Microsoft Office වලින් open කරන්න පුළුවන් XLSX කියන format එකේ තියෙන ෆයිල් එක. මේක අපි වැඩේට හරියන්නේ නැහැ. අපි මේක Google Sheet එකක් හැටියට convert කරගන්න ඕනේ. ඒක කරන්නේ අපි ෆයිල් ගිහිල්ලා මේ save as Google Sheet කියන option එකට යනවා. ඒක ක්ලික් කරාම පොඩි වෙලාවකින් අපේ මේ Excel ෆයිල් එක Google Sheet එකක් හැටියට drive එකේ save වෙනවා. හරි. දැන් ඒක save වෙලා ඉවරයි. ඊට පස්සේ අපි මේ දෙකම close කරලා අපි යනවා අපේ අර කලින් හදාගත්ත folder එකට Google Drive එකේ. ඒකට ගිහිල්ලා මේ XLSX කියන format එකේ තියෙන file එක අපි delete කරලා දානවා. ඔයාලට හොයාගන්න පුළුවන් මේ logo දෙකේ වෙනස්කම්. මේ තියෙන image වල logo දෙකේ වෙනස්කම මොකද්ද? Google Sheet එක මොකද්ද? Excel sheet එක කියලා හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මේ හම්බෙච්ච මෙන්න මේ format එකෙන් තියෙන ෆයිල් එක අපි ඒක අපිට අවශ්‍ය නැහැ. ඉස්සරහ වැඩවලට මේ පැටලෙන හින්දා තමයි වැඩිපුරම අපි මේක අයින් කරගන්නේ. දැන් අපිට තියෙන්නේ Google Sheet එක විතරයි. ඒතර අපි මේ Google Sheet එකට එන්ටර් වෙලා ඉස්සරහ වැඩ ටික කරගෙන යන්න ඕන. මේකේ ඉස්සරහට කන්ටිනියු කරන්න නම් අපිට තව පොඩි වැඩක් Gemini එකට කියලා කරගන්න ඕන. ඒක තමයි අපි දැන් කරන්නේ. ඒකෙදි කරන්න ඕනේ මේ link මේ අපි අර කලින් හදාගත්ත HTML ෆයිල් එකයි මේ Google Sheet එකයි link කරන්න ඕන code එකක් අපි Gemini එකට කියලා හදාගන්නවා. මේකට අපි කියනවා app script එකක්. හරිද? එතකොට මේ command මේ prompt එක පාවිච්චි කරලා අපි අර අපේ හදන්න හිතන් ඉන්න system එකට අදාළව app script එකක් අපිට හදාගන්න පුළුවන්. app script එකට අදාළ code එක Java code එක අපිට හදාගන්න පුළුවන්.
එතකොට මේ විදිහට Gemini එක අපිට ඒ කෝඩ් එක දෙනවා සහ ඒ කෝඩ් එක ওই විදිහට අපි platform එකට Google එකේ sheet එක පාවිච්චි Google sheet එක හරහා app script කියන Google එකේ දීලා තියෙන option එකට link කරගන්නේ කොහොමද කියන එක මෙතන පැහැදිලි කරලා දිනවා. අපි දැන් දැනට ඕන කරන්නේ මේ ආපු කෝඩ් එක copy කරගන්නේ. මේක copy කරගෙන අපි යනවා අපි අර Google sheet එක. මේකේ තියෙනවා extension කියලා ටැබ් එකක්. Google sheet. ඒක ක්ලික් කරලා ඔයාලට දකින්න පුළුවන් මෙතන app script කියලා option එකක් තියෙනවා. ඒ option එක ක්ලික් කරලා ඒ ඔප්ෂන් එක ක්ලික් කරලා ඉවරනාට පස්සේ ඔයගලන්ට එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස්. මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මෙතන codes gs කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පරණ ෆයිල් එක. පරණ කෝඩ් වගේ. මේ කෝඩ් ඔක්කොම delete කරලා දාන්න. delete කරලා අපි අර copy කරගත්ත කෝඩ් එක තියෙනවානේ. එන්නේ කෝඩ් එක මෙතන paste කරන්න. මේ විදිහට අපේ deployment ගිහිල්ලා new deployment ඊට පස්සේ මෙතන එනවා web app කියන option එක. මෙතන මේ select type කියන එකට ඉස්සරහා තියෙන G icon එක select කරාම එකෙන් ගිහිල්ලා අපි web app කියන option එක තමයි තෝරන්නේ. මේ web app option එක තේරුවාට පස්සේ මෙතන අපි විස්තර වගේක් fill කරන්න එනවා. ඒකෙදි අපි new description කියන එකට dashboard කියලා දැනට දෙමු. ඒකට ඔයාලට කැමති නමක් පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ who has මේ ඊළඟට තියෙන web app execute as කියන එක අපි මුකුත් වෙනසක් කරන්නේ නැහැ. ඒක ඔයාගේ email එක ඒ විදිහටම අපි එතන තියෙනවා. ඊට පස්සේ මෙතන who has access කියන එකට anyone කියන option එක select කරන්න. select කරලා ඉවරලා deploy කරන්න. මේ deploy කරාම ඔයාලට මෙතන ඔයාගේ Google එකෙන්ම ඔයාගේ මේ app script එකට access ඉල්ලනවා. එතකොට මේක කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේක ඔයගොල්ලන්ගේ Google account එකකින් ඔයා විසින්ම කරන දෙයක්. ඒකින්ද මේකේ කිසිම බය වෙන්න ඇත්තටම බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ go to advanced option ගිහිල්ලා මෙන්න මෙතන go to untitled project කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඉවරනහම මේකට access පාට Google එකෙන් දෙන්න පුළුවන් continue කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මේක අවසන් වුණා හරියට ඉවර වුණාට පස්සේ ඔයගලන්ට link එකක් මේ විදිහට display වෙයි. මේකේ web app URL කියන එක අපි copy කරගන්න ඕනේ. මේ web app URL කියන එක copy කරගත්තට පස්සේ අපි බලමු අපේ PDF එකට අනුව ඊළඟට මොකක්ද කරන්න ඕන step එක කියලා. මේ ටික අපි දැන් ඉවර කරලා තින්නේ කරලා ඊළඟට අපිට කරන්න ඕනේ දැන් අර මේකේ තියෙන විදිහට ඊළඟ පියවර වෙන්නේ අපි දැන් අර copy කරගත්ත URL එක අපි හදාගත්ත index.html එකට copy කරගන්න ඕනේ. ඒක හරහා තමයි අපි Excel ෆයිල් එකයි අපි හදන්න යන ඉන්ටර්ෆේස් එකයි දෙක එකට ලින්ක් වෙන්නේ. එහෙනම් අපි අර මේ කලින් හදාගත්ත ෆෝල්ඩර්ස් ටික move කරලා හදාගත්ත Excel sheet එක තියෙන ෆෝල්ඩර් එකට යා. මේකේ මෙන්න මේ index.html කියන ෆයිල් එක සිලෙක්ට් කරලා ඒක අපිට notepad එකකින් ඕපන් කරගන්න පුළුවන්. මේ ඕපන් කරලා ඊහාට පස්සේ ඔයගලන්ට තියෙනවා තැනක් ඔයා අර copy කරගත්ත URL එක paste කරන්න. මේක paste කියන machine type කරමු. එතකොට මේකේ මෙන්න මෙතන තමයි ඔයාට ඔයාගේ කෝඩ් එක හදාගත්ත කෝඩ් එක මෙන්න මේ ඒරියා එක ඇතුලේ තමයි paste කරගන්න ඕනේ. අපි ඔය විදිහට paste කරගන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මතක ඇතුව මේක save කරන්න.
ඒ පියවරත් අපි සාර්ථකව ඉවර කරගන්නවා. දැන් මේ වෙනකම් මම හිතනවා මේ කතා කරපුවා පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි කරන්න යන්නේ අලුත් platform එකකට. දැන් මේක ඕගලන්ට මේ වෙනකම් අපි කරපු දේවල් ටික අපි පාවිච්චි කරේ මොනවද? Gemini එක, Excel එක, Google Drive එක සහ Google කියන AppScript කියන පොඩි අමතර පහසුකම්. ඒතර මේ ටික ගොඩක් දුරට ඔයගොල්ලෝ මොනවා යම් විදියක හරි අතපත ගාලා පොඩි අයිඩියා එකක් තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ Netify කියලා අලුත් platform එකක්. මේක ගොඩක් දුරට ඔයගලන්ට අලුත් වෙන්නේ නැති. මේකෙදි අපි කරන්න යන්නේ මේ හදාගත්ත platform එක. හදාගත්ත HTML file එක නොමිලේ host කරගන්න යන්නේ. සල්ලි ගෙවන්නේ නැහැ. ඒක තමයි අපේ ඊළඟ පියවර. ඒකෙදි ඔයගලන්ට මේ Netify කියන platform එකේ මේ කියලා තියෙන විදිහට account එකක් හදාගන්න ඕන. මේක ඉතාමත් සරලව Google එකේ ඔයගොල්ලෝ නිකන් Facebook account එකක් හදනවා වගේ Google එකෙන් පහසුවෙන් මේ platform එකේ sign up වෙන්න පුළුවන්. හරිද? Netify. හරිද? මෙන්න මේ ඔයගලන්ට පේන්නේ මෙන්න මේ platform එක තමයි අපි දැන් ඊළඟට පාවිච්චි කරන්න යන්නේ. මතක ඇතිව මේ logo එක මේ ටික check කරලා මේ netify.com කියන වෙබ්සයිට් එකට පිවිසෙන්න. එතකොට මේකේ ඔයගලන්ට sign up වෙන්න පුළුවන්. ඔයගලන්ට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ account එකක් නැති හින්දා මේකේ sign up කියන option එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඔයගලන්ට sign up වෙන්න පුළුවන්. මම දැනට account එකක් හදලා තියෙන හින්දා login කියන option එක පාවිච්චි කරනවා. ඊළඟට මේකෙදි ඔයගොල්ලෝ ඊළඟට කරන්න ඕනේ මේක ඇතුලේ තියෙනවා project කියලා option එකක්. මේ project කියන option එක tab එක උඩ click කරන්න. click කරාට පස්සේ දකුණු අත පැත්තේ ඔයගලන්ට මේ වගේ new project කියලා tab එකක් button එකක් display වෙනවා. මේකේ ඔයගොල්ලෝ යටටම යන්න. මෙන්න මේ යටටම ගියාම මෙතන upload your files කියලා area එකක් තියෙනවා. මෙන්න මෙතනට තමයි අපි අර කලින් හදාගත්ත index html එකයි ඊට පස්සේ robot.txt කියන ෆයිල් එකයි ෆෝල්ඩර් එකක් හැටියට මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. අපි බලමු දැන් ඒක කොහොමද කරන්නේ. මේකෙදි දැනට අපි මේ Excel sheet එක already අපේ Google Drive එකට අප්ලෝඩ් කරගත්තා ඉඳ ඉස්සරහට මේ Excel sheet එකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. කියලා මම ඒක delete කරලා දානවා. ඒක අනිවාර්යෙන් delete කරලා දාන්න. ඔයා මේ Netify platform එකට මේ හදාගත්ත ෆෝල්ඩර් එක අප්ලෝඩ් කරන්න ගන්න. ඊට පස්සේ මම දැන් හදාගත්තේ dashboard data කියන ෆෝල්ඩර් එක. ඒක තමයි අර මම හදාගත්ත HTML ෆයිල් එක, Excel ෆයිල් එක, ඊට පස්සේ robot.txt කියන ෆයිල් එක ඔක්කොම මම move කරලා organize කරගත්ත මගේ ෆයිල් ටික. ඒකෙන් මම දැන් Excel ෆයිල් එක අයින් කරලා දාලා මෙන්න මේ ඉතුරු ෆයිල් දෙක ෆෝල්ඩර් එක පිටින් මෙතනට drop කරනවා. drag කරලා drop කරනවා. ඒක කරලා ඉවරලා මේක අප්ලෝඩ් එක finish වුණාම ඔයගලන්ට මෙන්න මේ වගේ production published කියලා වෙලාවත් එක්ක මෙතන පෙන්නනවා. ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි හරිද මේ ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම තව එක ස්ටෙප් එකක්. අපි බලමු PDF එකට ගිහින් කොහොමද ඒක පෙන්නලා තියෙන්නේ කියලා. මේකෙදි ඊටම අත්‍යවශ්‍ය පියවරක් තමයි ඔයා මේ හදාගත්ත ඩෑෂ්බෝඩ් එකට පාස්වර්ඩ් එකක් දෙන්න. ඒකට හේතුව තමයි මේක දැන් අපි ඉන්ටර්නෙට් එකට දාන්න යන්නේ. ඉන්ටර්නෙට් එකට දැම්මට පස්සේ ඔයාගේ බිස්නස් එකේ තොරතුරු පාස්වර්ඩ් එක කොහොමද දැම්මේ නැත්නම් ඕන කෙනෙක්ට ඇවිල්ලා ලින්ක් එක තියෙනවා නම් බලන්න. ඒක නවත්තන්න තමයි අපි පාස්වර්ඩ් එකක් දාගන්නේ. එතකොට ඒක කරන්නේ ඔයා අපි අර Netify platform එකේ තෝරගත්ත project එක තියෙනවනේ ඔයා හදපු project එක ඒකේ යටතේ මෙන්න මෙතන තියෙනවා project configuration කියලා option. මේ project configuration option එකේ යටතේ මෙන්න මෙතන තියෙනවා identity කියලා. තව button එකක්. මෙන්න මේක click කරන්න. මේක click කරලා මේ project එකට මේ identity එක enable කරන්න. ඒක click කරන්න. ඒක click කරලා ඉවරනාට පස්සේ මෙන්න මෙතන යට මෙතන තියෙනවා registration preference කියලා. මෙන්න මේක අපි වෙනස් කරන්න. මේක configure කරනවා invited only කියන option එක.
කරලා මේක සේව් කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට මේ ඩෑෂ්බෝඩ් එකට ඇක්සස් දෙන්න ඕනේ එක්කෝ ඔයාට වෙන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකේ තව කවුරු හරි වැඩ කරන පාර්ට්නර්ට වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් මෙතන එන්ටර් කරන්න පුළුවන්. ඒකෙදි අපි invite users ගිහිල්ලා මෙන්න මෙතන invite කරන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරගන්න. මේකේ දැනට මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම ටයිප් කරගන්නවා. ටයිප් කරලා send කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකට දාලා ඉන්විටේෂන් එක මගේ ඊමේල් එකට යනවා. දැන් මම මගේ ඊමේල් එකට ගිහිල්ලා බැලුවොත් මේකට අදාළ ඊමේල් එක එකට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න මෙතන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේක මම මෙන්න මෙතන accept invitation කියලා ඊමේල් එක ඇතුළට ගිහිල්ලා මෙන්න මෙතන ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම ඔයා හදාගත්ත ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට ඇක්සස් කරන්න. මෙතනදී ඔයාට පළවෙනියෙන්ම ඔයාගේ account එකට ඔයා හදාගත්ත ඩෑෂ්බෝඩ් එකට password එකක් දෙන්න පුළුවන් වෙනවා මතක ඇතුවේ password එක save කරගන්න. හරිද? එතකොට මෙතන දැන් මම password එක හැටියට දාන්නේ 1 2 3 4යි කියලා. මම පේනවා 1 2 3 4. මේ password එක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ sign up කියන option එක බටන් එක ක්ලික් කරනවා. මේ තමයි ඔයගලන්ට පේනවා ඇති දැන් අපි හදාගත්ත ඩෑෂ්බෝඩ් එක අපේ Excel sheet එක. එතකොට මේකෙදි ඩෑෂ්බෝඩ් overview එක මෙහෙම පේනවා. ඉන්වෙන්ටරි වලට අදාළව data enter කරන්න ඕන නම් ඔයාලට මේ පැත්තේ ඉන්වෙන්ටරි වලට අදාළ data සහ orders වලට අදාළ data enter කරන්න ඕන මේ පැත්තේ ඔයාලට මේ විදිහට පැති දෙක වෙන වෙනම තියෙනවා. ඒතර කලින් ඕගලන්ට Excel sheet එක ඇතුලේ බොහොම අපහසුව data enter කරන්න තිබ්බොත් ඒ ඉතා පහසුවෙන් ඉතා ලේසියෙන් දැන් මෙන්න මේ columns පාවිච්චි කරලා උදාහරණයක් විදිහට මේ දේවල් පාවිච්චි කරලා ඉතා පහසුවෙන් ඔයාට enter කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. submit order. okay. හරිද? මේ විදිහට ඔයගලන්ට ඉතාමත් පහසුවෙන් දැන් ඔයගලන්ට පෙන්නපු විදිහට ඔයගොල්ලෝ දැක්ක විදිහට අපේ ඩෑෂ්බෝඩ් එක හදාගෙන ඉවරයි. ඒතර මේක තමයි ඔයගොල්ලෝ ඉස්සරහට ඔයගලන්ගේ order inventory වල ඉතාමත් ලේසියෙන් graphs charts පාවිච්චි කරලා ඔයගලන්ගේ current situation එක ගැන idea එකක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එක වෙන්නේ. ඒ වගේම තමයි Excel sheet එකක data enter කරනවට වඩා ලේසියෙන් ඉක්මනින් මේකේ තියෙන ඉන්ටර්ෆේස් එක කරා මේ වගේ ඩෑෂ්බෝඩ් එකක තියෙන ඉන්ටර්ෆේස් එක කරා ඔයාලට data enter කරගන්න පහසුකම හම්බ වෙනවා. මේකෙදි මට කියන්න ඕනේ ඉතාමත් වැදගත් දේ තමයි මෙන්න මේ link එක. මේ link එක තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මෙන්න මේ කොළ පාට link එක. මේ link එක තමයි ඔයා save කරගන්න. මේ link එක තමයි ඔයාගේ ඩෑෂ්බෝඩ් එකට ඔයාට access කරන්න online access කරන්න පුළුවන් link එක වෙන්නේ. මේක මේ විදිහට save කරගත්ත paste කරගත්තාම ඔයාලට පේනවා ඔයාට ඔයාගේ app එකට ඔයා හදාගත්ත dashboard එකට ලේසියෙන් enter වෙන්න පුළුවන්. එහෙනම් මේ ටික තමයි මූලික වශයෙන්ම මේ dashboard එකක් හදලා ඒක online upload කරලා ඒක online access කරන්න පුළුවන් විදිහට හදාගන්න ඔයා අනුගමනය කරන්න ඕනේ පියවරවල් ටික. මේකදී ඇත්තටම ඔයාට කිසිම වියදමකින් තොරව ඉතාමත් පහසුවෙන් විනාඩි 20ක 30ක කාලයක් ඇතුළත ඔයාගේම ව්‍යාපාරයට අයිති දේවල් හරියටම ගැලපෙන විදිහට ඒකේ තොරතුරු ඇතුළත් කරලා යාවත් කාලීන කරන අප්ඩේට් කරන්න පුළුවන් විදිහේ ඩෑෂ්බෝඩ් එකක් හදාගන්න පුළුවන්කම හම්බ වෙනවා. එහෙනම් මේක ඔයගොල්ලෝ ඔක්කොටම ටෙස්ට් කරලා බලන්න කියලා ආරාධනා කරනවා. මේක කරන අතරතුර මොකක්ම හරි ගැටලුවක් ආවොත් ඔයගලන්ට අපි පල්ලෙහා අපේ කමියුනිටි ලින්ක් එක දාලා තියෙනවා මේ වීඩියෝ එකේ අන්තිමට.
ඒක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ගැටලු අපිට එක කතා කරන්න. ඒතර අපිට පුළුවන් ඕගොල්ලන්ට මේ වගේ එකක් හදාගන්න උදව් කරන්න.